අපි හැමෝම චතාරික කාලයේදී ෆාස්ටිං කරනවා. ඉතින් ෆාස්ටිං කියන එක එහෙම නැත්නම් මේ මර්ධන ක්‍රියාව කරනවා කියන එකේදී කෑමෙන් විතරක් නැතුව අපිට කරන්න පුළුවන් වෙනත් මර්ධන ක්‍රියා තුනක් ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ ලෙන්ට් සීසන් එකේදී මර්ධන ක්‍රියා අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඉතින් මර්ධන ක්‍රියාවක් තුළින් අපිට ජේසුස් වහන්සේ ගාවට යන්න ගොඩාක් හැකි වෙනවා. වගේම අපේ ඇතුළාන්තය ගැන විමසන්න, අපේ තියෙන ආසාවන්, අපේ හිතේ තියෙන සිතුවිලි, ඒ දේවල් අපේ හිත පිරිසිදු කරගන්න, අපේ ආශාවන් පොඩ්ඩක් ලිමිට් කරලා ජේසුස් වහන්සේට තැන දෙන්න අපිට පුළුවන් වෙනවා. ඉතින් පළවෙනි ෆාස්ටිං එක තමයි වර්ඩ් ෆාස්ටිං එක. එහෙම නැත්නම් වචනයෙන් කරන ෆාස්ටිං එක. ෆාස්ටිං කරන්න නම් ඔයා මේ දේවල් මුලින් කරනවද කියලා හිතලා බලන්න. ඔයා බොරු කියනවා නම්, ඒ වගේම ඔයා කුණුහරුප කියනවා නම්, ඒ වගේම ඔයා අනිත් අයගේ හිත රිදවෙන විදිහට වචන කියනවා නම්, සහ ඒ වගේ ඔයා වචනෙන් කරන්න පුළුවන් වැරදි ගැන පොඩ්ඩක් හිතලා බලන්න. මේ දේවල් කරන කෙනෙක් නම් ඔයා චුට්ටක් හිතලා බලන්න. මේ දේවල් වලින් ෆාස්ට් කරන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාට කෙනෙක්ට සමාව දෙන්න පුළුවන්, ඔයාට කේන්ති අරගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක තමයි ලොකුම ව්‍යායාමය. මෙතනදී අපි කේන්ති ගන්න නැතුව, අනිත් අයගේ හිත රිදවන්න නැතුව ජේසුස් වහන්සේ අපිට දුන්න ආදරේ අපි අනිත් අයට බෙදා ගන්න ඕන. ඉතින් වචනෙන් ෆාස්ටිං කරනවා කියන එකේදී අනිත් අයට හොඳ වචනයෙන් කතා කරන්න, ඒ වගේම ආදරේ බෙදලා දෙන්න, ජේසුස් වහන්සේ ගැන කියලා දෙන්න, ඒ වගේම යාඥාවට ඒ වගේ දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න ඔයාගේ වචනේ. එහෙම නැත්නම් ඔයාගේ හඬ භාවිතා කරන්න පුළුවන්. ඉතින් අනිත් අයගේ හිත රිද වෙලා ඒ වගේම වචනෙන් පාප කරන්නේ නැතුව ඔයාට ඒ ගැන පොඩ්ඩක් තවදුරටත් අතුලාන්තෙන් හිතලා මේ ෆාස්ටිං එක කරලා බලන්න පුළුවන්. ඉතින් දෙවෙනි ෆාස්ටිං එක තමයි අපි හැමෝටම කරදරයක් වෙලා තියෙන මේ ෆෝන් එකේ. එහෙම නැත්නම් ඩිජිටල් ෆාස්ටිං කියන එක. ඉතින් අපි හැමෝම දන්නවා අපේ අතේ හැම වෙලාවෙම ෆෝන් එක රැඳෙනවා. අපි TikToks බලනවා, අපි YouTube short බලනවා. ඉතින් මේ කාලෙදී අපිට පුළුවන් මේ watch time එක ප්‍රොඩක්ටිව් විදිහට යූස් කරන්න. එහෙම නැත්නම් ගොඩක් දේශනා වලට යොමු වෙන්න පුළුවන්. දවස් 40 ලස්සන දේශනා දානවා ගොඩක් ෆාදර්ස්ලා. ඒව බලන්න පුළුවන්. ගීතිකා අහන්න පුළුවන්. ඒ වගේම තව ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඒව අහන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලට ඇරෙන්න එන්ටර්ටේන් පැත්ත. එහෙම නැත්නම් අපි විනෝදාස්වාදයට විතරක් අපි පාවිච්චි කරනවා නම් ෆෝන් එක, අපිට ඒ වෙලාව අඩු කරලා ඒ වෙලාව අපිට ජේසුස් වහන්සේට දෙන්න පුළුවන්. ඉතින් ඩිජිටල් ෆාස්ටිං කියන එකේදී මම ඔයාලට කරන්න කියන්නේ නිදාගනිද්දී ෆෝන් එක ඈත් කරලා නිදාගන්න. බයිබලේ ළඟ තියලා නිදාගන්න. ඒතර ඔයාලට පුළුවන් උදේ පාන්දර ෆෝන් එක අතට ගන්නේ නැතුව බයිබල් එක කියවලා දවස පටන් ගන්න. එතකොට ඔයාලට පුළුවන් ෆෝන් එක පොඩ ෆෝන් එකට දෙන කාලය අඩු කරගෙන ඔයාට ජේසුස් වහන්සේත් එක්ක යාඥාවක් කියලා, ඒ වගේම රොසරි එකක් කියන්නේ, ඒ වගේ භක්ති අභ්‍යාස අපිට ගොඩක් කරන්න හම්බ වෙනවා අපි ෆෝන් එකකින් දුරස් වෙන තරමට. මොකද අපි ෆෝන් එකට ගොඩක් සමීප වැඩි, අපි අනිත් දේවල් වලට සමීප වෙනවට වඩා. ඉතින් ඩිජිටල් ෆාස්ටිං ගැන හොඳට හිතන්න. බලන්න ඔයාව දැන් හොඳට හිතලා ඔයාව ගොඩක් ෆෝන් එක අතේ තියාගෙන ඉන්න කෙනෙක්ද, ෆෝන් එක භාවිතා කරන කෙනෙක්ද, ඒ වගේම ඔයාගේ විනෝදාස්වාදයට උදෙසා ඔයා ෆෝන් එක භාවිතා කරනවා වැඩිද කියලා. ඉතින් මේ දේවල් අයින් කරගෙන පොඩ්ඩක් ඒ පැත්ත ෆාස්ටිං වෙන්න යොමු වෙලා ඔයාට පුළුවන් මේ චතාරිකයේදී උන්වහන්සේට හොඳ වෙලාවක් දීලා හොඳ අර්ථාන්විත චතාරිකයට යන්න. ඉතින් ඊළඟ ෆාස්ටිං එක තමයි අලසකම ෆාස්ටිං කරන එක. ඉතින් අපි ගොඩාක් කම්මැලි. අපි හරි කැමති ඇඳට වෙලා පාඩුවේ අපේ කම්ෆර්ටබල් සෝන් එකට වෙලා ඉන්න. ඉතින් මේ චතාරික කාලේදී අපි ඇඳට වෙලා ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ. ඇත්තටම අපිට කරන්න ගොඩාක් දේවල් තියෙනවා. පල්ලියෙන් වුණත් අපිට ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් කරනවා මේ චතාරික කාලේදී හරි ලස්සනට ජේසුස් වහන්සේට ළඟ වෙන්න. ඉතින් අපි මේ කම්මැලිකම පොඩ්ඩක් අඩු කරගන්න පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. අපි නිකන් නිකරුණේ ගෙවන කාලය ජේසුස් වහන්සේත් එක්ක පුංචි යාඥාවක් කියලා මම අර කිව්වා වගේ රොසරියක් කියලා, ඒ වගේම පාද නමස්කාරය මේ කාලේදී පල්ලිවලේ භක්ති අභ්‍යාස කරනවා. ඒ වගේම දේශනාවලට වාට යොමු වෙන්න පුළුවන්. ඒ වගේම ඊටත් මේ බේසික් දේවල් ඊට වඩා ඇඩ්වාන්ස් වෙන්න පුළුවන්. වාට තියෙනවා එක තවත් භක්ති අභ්‍යාස වාට කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ වෙන රොසරිස් තියෙනවා වාට කියලා බලන්න පුළුවන්. ඒ වගේම ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන වාට තව කියවන්න පුළුවන්. ගැඹුරින් ඉගෙන මෙනෙහි කරන්න, භාවනා කරන්න, ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ කම්මැලිකම අඩු කරගන්න නම් අපිට ශක්තියක් තියෙන්න ඕනේ. ඉතින් මේ කියව ෆාස්ටිං ගොඩාක් අපේ ජීවිතෙන් අපිට කරගන්න අමාරු දේවල්. මොකද අපි මේ දේවල් වලට ගොඩාක් හුරු වෙලා තියෙන නිසා. ඉතින් කෑමෙන්ම විතරක් ෆාස්ටිං කරන්නේ නැතුව ඊට වඩා එහා ගියපු ෆාස්ටිං තියෙනවා කියලා ඔයාලට දැන් දැනගන්න හැකියාව හම්බුණා. ඉතින් මේ වීඩියෝ එක ජේසු වාට එවන්නේ මෙතනින් එකක් හරි කරලා බලන්න. ඉතින් අනිවාර්යෙන් පුංචි වෙලාවකට හරි ඔයා ගැනම හිතලා බලලා ජේසුස් වහන්සේත් එක්ක යාඥාවකට ගිහිල්ලා ශක්තිය එල්ල ගන්න මේ ෆාස්ටිං තුලින් එකක් හරි කොහොම හරි ඔයාගේ ජීවිතේට ඇතුල් කරගන්න. ඉතින් ඔයාලා හැමෝටම අර්ථාන්විත චතාරිකයක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි. අමතක කරන්න එපා. ජේසු ආරි ගොඩක් ආදරේ.